ඔබේ පොඩ්ඩක් චක්‍රේ පාඩම් කරාට මතක හිටින්නෙම නැද්ද? අකුරු හුරුව අපි මූලිකවම හිතපු දේ තමයි පොඩ්ඩන්ට ඉගෙන ගනිද්දි වදයක් නොවි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් නිෂ්පාදනයක් හදන්නේ කොහොමද කියලා. ඉතින් දැන් අපි බලමු මේ කොහොමද පොඩ්ඩෝ චක්‍රේ පුරුදු වෙන්නේ කියලා. දැන් ඔයාගේ පොඩ්ඩ පුරවන්නේ දෙවරක් චක්‍රේ නම් මේ විදිහට අපි ලොකු ඉලක්කම් තියෙනවා 1 ඉඳලා 12 වෙනකන්. ඒක අපිට මෙතෙන්ට තමයි තියන්න තියෙන්නේ. ඊට පස්සේ ඊට අදාළ උත්තරේ තමයි මේ වටේට තියන්න තියෙන්නේ. දෙවරක් 1 2යි. මෙතනින් 2 ගත්තා. මෙතනින් තියුවා. දෙවරක් 2 4යි. 4 ගත්තා. මෙතනින් තියුවා. දෙවරක් 3 6යි. දෙවරක් 4 8යි. ඒ වගේම 3 වරක් 4 වරක් 5 වරක් 6 වරක් ඉඳලා 12 වරක් වෙනකම් මේක පුරවන්න පුළුවන්. ඇත්තට මේක මුලදී පොඩ්ඩන්ට අමතක වෙන ඒවා දෙමව්පියන් පොඩ්ඩක් උදව් කරන්න ඕන. ඊට පස්සේ දවස ගානේ මේක નિરાයසෙන් පොඩ්ඩ කරද්දි කිහිප දවසක් යනකොට මේක ඉබේටම මනසට ග්‍රහණය කරගන්නවා. ඉතින් අකුරු හුරු අපි මේ වගේ අලුත් නිෂ්පාදන ඕගොල්ලන්ට හඳුන්වා දෙන්න ඕගොල්ලන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්මයි. මේ අධ්‍යාපනය ක්‍රමවලමත් අපි මීට වසරකට පමණ පෙර තමයි නිෂ්පාදනය කරලා අන්තර්ජාලය හරහා බෙදා හැරියේ. ඔයාලත් දැනටමත් අරගෙන ඇති සමහරු අරගෙන ඉන්න අය අපිට කමෙන්ට් එකක් දාන්න. ගන්න බලාපොරොත්තු වෙන අය sign up මත ක්ලික් කරන්න.